හෙල්ලෝ බොයිස්, ඉතින් ගොඩ දෙනෙක් බලන්න හිටපු ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා අප්ඩේට් එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේක රිලීස් වෙලා තියෙන දැනට දවස් දෙකකට විතර කලින් තමයි. ඉතින් මේකේ සුපිරිම අප්ඩේට් එකක් විදියට දැන් රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේකේ හැඳින්වීමක් සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඒක බලලා නැති අය බලන්න. දැනටමත් ඒකේ views 2700ක් වගේ තියෙනවා. ඉතින් අපේ channel එකත් දැනට හදලා මාසයකුත් වෙලා තියෙනවා. ඉතින් මේ මාසේ වෙද්දී අපේ channel එකේ subscribe 100ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ පේන විදිහට තමයි මිනිස්සු ඇවිදිනවා කියලා ඒ අප්ඩේට් එකේ දීලා තිබ්බේ. ඉතින් දැන් ටිකක් ඒ උන්ගේ මූණ කියන්නේ මිනිස්සුන්ගේ මූණ දැන් ටිකක් හරියට හදලා තියෙනවා. ඉතින් කලින් මේ වගේ නම් තිබ්බේ නෑ. අපි බලමු බස් එකේ කිසිම අප්ඩේට් එකක් ඇවිල්ලා නෑ. මං ඇවිල්ලත් දන්නෙත් නෑ. මං අරකට ගියේ නෑ ගෑරේජ් එකට. ඉතින් අපි ස්ටාර්ට් කරගෙන රවුමක් දාලෙමු. මේකේ මුල කියන්නේ හෝම් එකේ වීඩියෝ එකක් අරගත්තේ නෑ. ඉතින් ඒක ඕන් නෑ කියලා හිතුන හින්දා. ඉතින් මේ විදිහටද යන්න දෙන්නේ නෑ නේ. මෙතනින් හරව ගමු අපි. බීට් එකත් වෙනස් වෙලා තියෙනවා කියලා මට පොඩ්ඩක් ඇහෙනවා. කලින් මීට වඩා අමුතු ශබ්දයක් තිබ්බේ. අපි බලමු නෙළුම් කුළුණ එහෙම කොහොමද තියෙන්නේ කියලා. ඒ හරියට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් පිකප් මදි වුණාට අවුලක් නෑ. මේ පැත්තට ගියාපුවාම තමයි ඉතින් අපේ නෙළුම් කුළුණ එහෙම තියෙන්නේ. ඉතින් මේ ඇත්තම කොළඹ නගරයේ විදිහට හදලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සමාන වෙන්න හදලා තිනවා. ඔයාලා කොළඹ පැත්තේ ගිහින් තියෙනවා නම් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකටත් වැඩ කරනවා. ඉතින් අපිට ඒව අදාළ නෑ. අපි බලමු කොයි පැත්තේ මෙහෙන් යන්න නැත්තේ. හරි ඔව් මේ තියෙන්නේ නෙළුම් කුළුණ තමයි. ඉතින් පේනවාද නෙළුම් කුළුණ තියෙන විදිය. ගමකටම